තාම වැඩි ට්‍රැක් අල්ලගත්තේ නැති ළමයෙක් බලන්න ඔන්න කරන්න පුළුවන් මේ වැඩේ. එහෙමයි ස්ට්‍රෙස් වුණොත් බය වුණොත් මුකුත් කරන්න බෑ. කොහොමත් නෙගටිව් නම් මේක කරන්න බැරි. උත්සාහ කරන්නවත් එපා තේරුමක් නැහැ. නෙගටිව් වෙලා මේක කරන්න බෑ. ගොඩක් උන් මේ ගොඩක් වේද ලකුණු වැඩි කරගත්තා ළමයි දකින්න තියෙන තමයි උන්ගේ මාර පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. කියන්නේ ලකුණක් හරි වැඩි වුණානේ. තව ටිකක් වැඩි කරලා බලනවා. තව ටිකක් වැඩි කරලා බලනවා. එහෙම තියෙන්නේ. ගොඩක් තමන්ව නෙගටිව් වෙන්න තියෙන ප්‍රධාන සාධකයක් තමයි තමන් වටේ ඉන්නේ උන් නෙගටිව් නම් තමන් නෙගටිව්. ඒ සමහර ළමයිට එකෙන් ගැලවෙන්න අමාරුයි. කියන්නේ ගෙදර මිනිස්සු මාර නෙගටිව්. ගෙදර ඉන්නේ හරියන්නේ නැහැ. ගෙදර මිනිස්සුම කියනවා වර කරගන්න බැරි වැඩ කරන්න පුළුවන් තරම් පොසිටිව් මයින්ඩ්සෙට් එකක ඉන්න යාළුවෝ වට කරගන්න පුළුවන් තරම් පොසිටිව් මයින්ඩ්සෙට් එකේ ඉන්න යාළුවෝ සෙට් එකක තුලා ගේමක් ගන්නවා කියලා කරන්නේ. පොඩ්ඩක්වත් නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉස්සරහට යවන්න නැත. හරි. විවිධ ටයිම් ලයින් වල මිනිස්සු ජීවත් වෙනවා. සමහරව එහෙම ටයිම් ලයින් වල ජීවත් වෙනවා. සමහරව මොරටුවේ කැම්පස් එකේ ඉන්ජිනියරින් වලට එනවා අවුරුදු 27. එක එක ආගේ ජීවිතේ ටයිම් ලයින් වෙනස්. තමන් කවදාවත් තනින් මනුස්සෙක් එක්ක සංසන්දනය කරන්න එපා. මේ A level පාස් වෙන එකේදී ඕන තරම් කැම්පස් එකේ ගිහපු ළමයිත් එක්ක තිබිලා බැච් එකේ ඉන්නවත් එක්ක තිබිලා මේ එක දෙයයි ඉන්නේ. තමයි ඩ්‍රයිව් එක කියන්නේ. මේ කරන්න ඕනේ තමයි. ගොඩක් අඩු ලකුණ දිනන හොඳ ලකුණකට යනවා. එක ට්‍රයි එකදී කතන්දරේ වෙනස් කරන ළමයින්ගේ දකින්න තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒගොල්ලන්ට වෙන ප්‍රශ්න වැඩක් නැහැ. ඔයාලගේ දැන් මම මේ කියන්නේ ගෲප් එක බලන් ඉන්න අනිත් එකට හයියක් වෙන්න. මට දෙයක් නෙමෙයි ඔයාලටම හොදක් කරන්න කියන්නේ. මම පොඩක් කියන්න මේකේ සාමාන්‍යයෙන් අඩු ලකුණකින් පටන් අරන් මේ වෙද්දි හොඳ ලකුණකට ආපු ළමයි පටන් ගත්ත ලකුණයි දැන් තියෙන ලකුණයි කියන්න පේපර්ස් වල. ඒතර තේරෙයි වැඩ කරොත් පුළුවන් කියලා. 19 41 17 49 ඒතර 19 26 24 74 තාම හොඳයි. මේ කාලේ 34 න් පටන් අරන් 74ට ගිහලා තියෙනවා. 15 26 7 33 ඒවත් හොඳයි. 7 33 7 කියන්නේ ඉතින් මොකුත් නෑ වගේනේ. 33 කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙලාවේ පේපර් එක හරියට නෑ. C එකට කිට්ටු කරපු ලකුණක් වගේ. ඊට පස්සේ 20 65 මේ දේ වෙනස් කරපු කතන්දර. ඉතින් මේගොල්ලෝ තමයි පස්සේ කාලේ ස්ටේජ් වල කතා කරන්නේ. S එකේ නම් A කරා, F එකේ නම් A කරා, F එකේ නම් B කරා කියලා කතා කරන්නේ ඒගොල්ලෝ තමයි. බිංදුව පාළ 14 40 14 40 කියන්නේ ලොකු දෙයක්. 12 42 කියන්නේ ලොකු ගාණක්. එහෙම තියෙනවා මේ ඉතින් අනිත් ළමයිට බලා ගන්න පුළුවන්. පටන් ගත්තේ 9න් දැන් 46යි. මේ මන් දාන්නේ මම මේ ඉතින් ඕන තරම් තියෙනවා. හරිද? මම මේ කියන්නේ තාමත් වැඩ කරන්න පටන් ගත්තේ නැති, තාම පේපර්ස් ලියන්න පටන් ගත්තේ නැති, තාම වැඩේ ට්‍රැක් අල්ලගත්තේ නැති ළමයෙක් බලන්න ඔන්න කරන්න පුළුවන් මේ වැඩේ. 12 ඉඳන් 50ට කියන ලොකු ලකුණු වෙනසක්. 15 ඉඳන් 50.5 ලොකු ලකුණු වෙනසක්. 12 ඉඳන් 44ට මේ කී දෙනෙක් දාලා තියෙනවද මේ වීඩියෝදී? කී දෙනෙක් මේ වැඩේ කරලා තියෙනවද? 13 ඉඳන් 48ට ලොකු ලකුණු වෙනසක්. කී දෙනෙක් මේ වැඩේ අකණ්ඩව කරලා තියෙනවද? ඉතින් දැන් මෙහෙමයි. ඊළඟට කරන්න ඕනේ දේ මේ මෙසේජස් දාපු කට්ටිය හොයාගෙන ගිහලා අනේ කොහොමද ඔයා කරේ මටත් කියලා දෙන්නකෝ කියලා ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන එක නෙමෙයි. කරන්න තියෙන විදිහට මේ වෙනකොට අත්තම කියලා තියෙනවා. ඒ කියන්නේ පටන් අරන් බිඳුවේ ඉඳන් හරි පටන් අරන් පළවෙනි පේපර් ටික ඉවරදී 20කට එන්න පුළුවන්. ඉතින් ගොඩ නැගෙන්න පුළුවන්. තමන්ව විශ්වාස කරලා වැඩේ කරගෙන යන්න. විශ්වාස කරලා වැඩේ කරගෙන. ඊට පස්සේ අනිත් එක තමයි ලකුණු දැන් 60 50 60 ආවට පස්සේම ලොකුවට වැඩි වෙන්නේ නැහැ. එකක් තේරුම් ගන්න. 50 60 ආවට පස්සේම දවස ගන්න හිම ලොකුවට 10 10 වැඩි වෙන්නේ නැහැ කලින් වගේ. එතකොට තව වැඩ කරලා තමයි දෙක තුනක් වැඩි කරගන්න. මේක හිම තමයි. මෙහෙම තමයි වැඩි වෙන්නේ. ටික ටික තමයි ඊට පස්සේ වැඩි වෙන්නේ. හරිද? කොහොම හරි ඉතින් තමන් 50කට ස්ටේබල් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. ටික ටික පර්ෆෙක්ට් කරගෙන ගිහලා අන්තිමට 60 ගානක් පන්න ගත්තාම හරි. එහෙමයි ස්ට්‍රෙස් වුණොත් බය වුණොත් මුකුත් කරන්න බෑ. වැඩක් කරන්න නම් පොඩි පාර්ට් එකෙන් පාර්ට් එක ඉවර කරගෙන යන්න ඕනේ. බය වෙලා කොහොමත් නෙගටිව් නම් මේක කරන්න බැරි. උත්සාහ කරන්නවත් එපා තේරුමක් නැහැ. නෙගටිව් වෙලා මේක කරන්න බෑ. ඒ කියන්නේ ඔයා ඉන්නේ නිකන් බෑ හරියන්නේ නැහැ, ලිව්වට වැඩකුත් නැහැ, මේක හරියන්නේ නැහැ, වැඩක් නැහැ කියලා එහෙම සීන් එක ගෙනා ඒක හරියන්නේ නැහැ. ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒතර අනිවාර්යයෙන්ම හරියන්නේ නැහැ. try කරලා බලන්නත් එපා. ඉතින් හරියන්නේ නැහැ තේරුම් ගන්න. ඒක පටන් ගන්න මේක හරියන්නේ නැහැ කියන ඉතින් හරියන්න විදියක් නැහැ නේ. ඒතර ඔයා චුට්ටක් හරි මේක කරලා බලමු. කොහොම හරි මේක කරගන්න පුළුවන් වෙයි. මම මේක try එකක් දීලා බලනවා. ගොඩාක් යුන් මේ ගොඩක් වේද ලකුණු වැඩි කරගත්තා ළමයින්ගේ දකින්න තියෙන එක තමයි උන්ගේ මාර පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ලකුණක් හරි වැඩි වුණානේ. තව ටිකක් වැඩි කරලා බලනවා. තව ටිකක් වැඩ කරලා බලනවා. එහෙම තියෙන්නේ. මේක හරියන එකක් නෑ. මෙහෙම ලිව්වොත් එහෙම කී ඉන්නවනේ. ඒ කියන්නේ ගොඩාක් වෙල තමන්ව නෙගටිව් වෙන්න තියෙන ප්‍රධාන සාධකයක් තමයි තමන් වටේ ඉන්නේ උන් නෙගටිව් නම් තමන් නෙගටිව්. දැන් සමහර ළමයිට එකෙන් ගැලවෙන්න අමාරුයි. ඒ කියන්නේ ගෙදර මිනිස්සු මාර නෙගටිව්. ගෙදර ඉන්නේ හරියන්නේ නෑ. ගෙදර මිනිස්සුම කියනවා වඩ කරගන්න බැරි වෙයි. වැඩක් නෑ. ඔය හරි කරලා ගාමන්ට් එකට යන්න ආට් කරගන්න හරි එහෙම කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒතකොට ඒ වගේ වෙලාවට ඉතින් අහන්න නැතුව ඉන්න ඕනේ. බොහොම කියන්නේ සමහර ලාට මේ මිනිස්සු කියන්නේ තරහකට එහෙම නෙමෙයි. මේ මිනිස්සු එහෙම කියන්නේ මේ මිනිස්සුන්ට තියෙන කියන්නේ සමහර ස්ට්‍රෙස් එකට ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔයාගෙන ලොකු බලාපොරොත්තු තියන් ඉන්නවා. දැන් මූ වැඩ කරනවා පේන්නෙත් නැහැ. ඒකනේ මම කියන්නේ පේන්න වැඩ කරන්න කියලා. හරිද? පේන්න වැඩ කරන්න. නැත්තම් වැඩ කරනවා පේන්නෙත් නැහැ. ඒක නැත්ත කතන්දරේ තමයි පේන්න වැඩ කරන්න ඕනේ. නැත්තම් ගෙදර උන කට්ටියට උනත් තේරෙන්නේ නැති. ඒගොල්ලෝ සාමාන්‍ය ළමයි කියලා කරනවා කියන්නේ රුපියල් 20000ක් 25000ක් අඩුම ගානේ වියදම් කරනවා ළමයා. ඉතින් එහෙම කර කරත් කිසිම රිටර්න් එකක් බලා ගන්න නැති වෙන්න එකත් අසාධාරණයි. ඒගොල්ලෝ සාධාරණයි. රිටර්න් එක බලාපොරොත්තු වෙන්නේ බොහොම සාධාරණයි. හිතන්නකෝ රුපියල් 25000 හරි 30000 හරි 40000 හරි සමහරකට 50000 හරි වියදම් කර කිසිම නිකන් වර්ධනයක් නැත්තම් ඉතින් ගෙදර මිනිස්සුන්ට මලපයින් එක සාධාරණයි. ඒ නිසා වැඩ කරන්න පුළුවන් තරම් පොසිටිව් මයින්ඩ්සෙට් එකක ඉන්න යාළුවෝ වට කරගන්න පුළුවන් තරම් පොසිටිව් මයින්ඩ්සෙට් එකේ ඉන්න යාළුවෝ සෙට් එක එකතු වෙලා ගේමක් ගහනවා කියලා කරන්න ඉතින් එච්චරයි. හරිද? නැත්තම් සමහර වෙලාවට සෙට් එකක් ඉන්නේ කරදරයි. Taman තනියෙන් අන්තිමකට මම මේක කොහොම හරි කරගන්නවා. වගේ ලකුණු චුට්ට හරි වැඩි වෙනවා. පොඩ්ඩ හරි වැඩි කරගන්න ඕනේ කියලා කරගන්න. පොඩ්ඩක්වත් නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉඳලා ඉස්සරහට යවන්න නැත. හරිද? මගේ වයසේ ඔක්කොම වගේ කැම්පස් මට ඒවල් දකින්නකොට මට ගැනම කලකිරීමක් හිතෙනවා. එතකොට සෑහෙන්න වැටෙනවා. ඉන්ස්ට්‍රක්ටිං වලත් මාත් එක්ක එකට පන්ති ගිහපු ළමයි ඉන්නකොට මට පේපර් එකක් ලියා ගන්න බෑ දුකට මම හැමෝම ගැන කලකිරෙනවා. දන්න හැමෝම කියනවා අවුරුදු 22 වෙලා ඒ ලෙවල් ලයි කරනවා කියන්නේ මොකද වැඩක් කියලා. මට වෙලාවකට තමයි මේ ඔක්කොම දේවල් වලින් අවුල් යන්නේ. අනේ මන්ද මෙතන ළමයි මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ටයිම් ලයින් කියන එක එක මිනිස්සුන්ගේ ජීවිතේ වැඩ කරන එක එක විදිහට.
ඒ කියන්නේ සමහර කෙනෙක් අවුරුදු 17 නුත් දැන් මගේ පළවෙනි බැච් එකේ ළමයෙක් හිටියා. ඒ ළමයා දැන් රජරට යුනිවර්සිටි එකේ ෆයිනල් ඉයර් ඉන්නේ. මෙඩිසින් පළවෙනිම බැච් එකේ ළමයි. එයා අවුරුදු 16න් කැම්පස් ගියේ. ඒ කියන්නේ O level කලින් ලියලා A level කලින් ලියලා 16න් කැම්පස් ගියේ. දැන් 22 වෙනකොට 22 වෙන්නේ නැහැ 21ක් විතර ඇතිනේ යන්නේ. 21 වෙනකොට අවුට්. සමහර ළමයි එහෙම ඉන්නවා. සමහරුගේ ටයිම් ලයින් එක එහෙමයි. කලින් O level ලියලා හොම කරලා 21 වෙනකොට අවුට්. 21 නැත්නම් 22 වෙනකොට අවුට්. මගේ බැච් එකේ ඉන්ජිනියරින් හිටපු ළමයෙක් හිටියා. එයා එහෙම කරලා මොරටුවේ කැම්පස් එකේ මාත් එක්ක මේ අන්තිම මොහොත වෙනකන් අන්තිම ප්‍රොජෙක්ට් එකමත් වෙනකම් කරපු ළමයෙක් හිටියා. ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහලා රොයල් ඉන්ස්ටිටියුට් ගිහලා කලින් විභාග ටික කරලා පස්සේ කරලා එයා අවුට් වෙනකොට එයාට අවුරුදු 22යි මොරටුවෙන් අවුට් වෙන්නේ. 22යි අවුට් වෙන්නේ. විවිධ ටයිම් ලයින් වල මිනිස්සු ජීවත් වෙනවා. සමහරව එහෙම ටයිම් ලයින් වල ජීවත් වෙනවා. සමහරව මොරටුවේ කැම්පස් එකේ ඉන්ජිනියරින් වලට එනවා අවුරුදු 27න්. 27න් තමයි ඉන්ජිනියරින් පටන් ගන්න. ඒ කියන්නේ එයා සමහරලාට කලින් ෂයි එකක් කරලා පස්සේ රස්සාවක් කරලා ඊට පස්සේ ඇවිල්ලා වැඩ මේ පස්සේ රස්සාවක් කරලා ඒකෙදි තේරුම් ගන්නවා මේ කතන්දරේ මෙහෙමයි මේකේ අධ්‍යාපනය කියන වටිනාකම තේරුම් ගත්තට පස්සේ ආයි තේලෙල් කරන්න හිතෙනවා. මෙතනත් මේ ලයිව් එක අහගෙන නැතිදී ඕන තරම් එහෙම කට්ටිය. කියන්නේ කලින් විභාගය කරලා පස්සේ රස්සාවල් කරලා සල්ලි හොයලා මොනවා හරි කියන්නේ සල්ලි ටිකක් හොයාගෙන ස්ටේබල් වෙලා පස්සේ ආයි විභාගය කරන්න හිතිච්ච ළමයි මෙතන ඇති. සමහරට මගේ වයසේ තියෙනුත් මෙතන ඉන්න පුළුවන්. ඕන තරම් මට පන්ති වල හම්බෙලා තියෙනවා. එහෙම ගියපුණුත් මෙතන ඇති ඕන තරම්. හරිද? ඒ කියන්නේ දැන් මේ වෙලාවට අවුරුදු 25ක් වෙන්න පුළුවන් 26ක් වෙන්න පුළුවන් ආයෙ ලෙවල් කරපන්. එහෙමනුත් ඉන්නවා. එක එකාගේ ජීවිතේ ටයිම් ලයින් වෙනස්. තමන් කවදාවත් අනිත් මිනිස්සෙක් එක්ක සංසන්දනය කරන්න එපා. කවදාවත් තමන් අනිත් මිනිස්සෙක් එක්ක සංසන්දනය කරන්න එපා. ඔය ඊට පස්සේ ඔය මිනිසුන්ට හරියනකොට එක එක ස්කේල් වලින් හරියන්නේ. සමහර වෙලාවට ඔයා අවුරුදු 22කින් ඔක්කොම ටික කරලා ඉවර කරගෙන අවුරුදු 5ක් 6ක් සමහරට නෝමල් එකේ ඉන්න වෙන්න පුළුවන්. අර අවුරුදු 27න් කැම්පස් ගිහපු එක ටක් ගාලා ටක් ටක් ඉවර කරලා ඊට පස්සේ ඌ එකපාරටම උඩ එන chance එකක් හම්බෙන්නත් පුළුවන්. එකපාරටම උඩ අවුරුදු 28 29 වෙනකොට එක්ක වෙන රටක යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප් එකක් වෙන රටකට ජොබ් එකක් ඌ එක මොකක් හරි මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ හරි ඉක්මනට හරිද? නිකන් මේ ඉන්නවා මේ වෙනස් වෙනවා මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. chance එක එන්නේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. chance එක බල එන්නේ සමහරට අවුරුදු කීයද කියලා කියන්න බෑ. එන වෙලාවේ chance එක ගන්න සූදානමින් ඉන්න. chance එක එනවා මොකක් හරි වෙලාවකට එන වෙලාවේ chance එක ගන්න සූදානමින් ඉන්න. කොයි වෙලාවෙ හරි chance එක ආවම ඇති. හරිද? එතන තමන් සංසන්දනය කරන්න යන්න එපා අනිත් මිනිස්සුත් එක්ක. ඒක නිකන් තමන්ට ස්ට්‍රෙස් එකක් විතරයි. ඉතින් මෙහෙමද දැන් හිතන්න ඔක්කොම ටික ටික්මට කළා. දැන් හිතන්න ඔයාට සංසන්දනය කරනවා අනිත් මිනිස්සු ඌ 19 කැම්පස් ගියා. ඌටක් ගාලා ඉවර වුණා. මං කැම්පස් යන හදකට ඌ කැම්පස් ඉවර වුණා. ඌ අවුරුදු 19 23 විතර මැරුණොත් එහෙම. ඒක ඔයාලට මැරෙන්න ඕන 23. කියන්න තියෙන දෙයක් තමයි මේ ඔයාලා මේ පාර ඔලිම්පික් බැලුවා. ඔලිම්පික් වලදී මෙඩල්ස් එක එක රටවල් එක එක රටවල් මෙඩල්ස් දිනුවා. ඕන තරම් මෙඩල්ස් දිනුවානේ. ඔය ගෝල්ඩ් මෙඩල්ස් වලින් ප්‍රධාන වශයෙන් කතා කරන ගෝල්ඩ් මෙඩල් කියන්නේ ප්‍රධාන වශයෙන් කතා කරන මෙඩල් දෙකක් තියෙනවානේ. ඉතින් සාමාන්‍යයෙන් ඔලිම්පික් බලපු නැති එකෙක් නම් මේ වෙනකොට සෝෂල් මීඩියා වලින් නම් ටච් වෙච්ච ගෝල්ඩ් මෙඩල් දෙකයි. එකක් තමයි අර තුර්කිය එකෙක් ගිහිල්ලා වෙඩි තියලා කිසිම මුකුත් නැතුව එජෙට් නැතුව ගිහින් ගිය ගත්ත රිදී පදක්කම. ඒක වෙන කතන්දරයක්. අනිත් එක තමයි මීටර් 200 කාන්තා මෙඩල් එක. හරි. මීටර් 200 කාන්තා මෙඩල් එක. එතකොට මීටර් 200 කාන්තා මෙඩල් එක තමයි ඊළඟට අවධානය යොමු වෙච්ච මෙඩල් එක. හේතුව මීටර් 200 කාන්තා ඉවෙන්ට් එක දින්නේ ඔච්චර ඇත්ලීට්ලා ඉන්නවා ඔක්කොම ඉන්නවා. ඕන තරම් ඉවෙන්ට් තිබ්බා ඊට වඩා ට්‍රෙන්ඩින් ඉවෙන්ට් තිබ්බා ඊට වඩා ලස්සන ඉවෙන්ට් තිබ්බා ඊට වඩා ලොකු තරගයක් ගියපු ඉවෙන්ට් තිබ්බා. මීටර් 200 කාන්තා ඉවෙන්ට් එකේ පළවෙනි උනේ එයාගේ විශේෂත්වය තමයි බයෝලොජි කරලා බයෝ ඉගෙනගෙන හොඳම යුනිවර්සිටි ගිහිල්ලා බයෝ වලින් ඉස්සරහට ගිහිල්ලා සයන්ටිස්ට් කෙනෙක් වෙච්ච කෙනෙක් තමයි මීටර් 200 කාන්තා මෙඩල් එක දින්නේ. අනිත් ඔක්කොටම වඩා කතා කරන්න තරම් ඒක කොච්චර පවර්ෆුල් වුණාද කියලා හිතන්න වෙන ඔබ ඒක එච්චර ලොකු ඉවෙන්ට් එකක් නොවිලත් මීටර් 100 පිරිමි අරවා මේවා ඔක්කොටම වඩා ඔය ඉවෙන්ට් එක කතා කරන්න ඔලිම්පික් ඉවෙන්ට් එකේ ඕක ගැන කතා කරන්න අන්තිමට ලෝකෙට ඉතුරුනේ ඔන්න ඕක නම් ඔතනින් ඔయిత වඩා දෙයක් ඔයාලට නැහැ තේරුම් ගන්න අධ්‍යාපනයේ තියෙන වටිනාකම ගැන. වෙන මොන තත්වයකින් ඔයා ෆීල් කරගත්තත් මොන තරම් දක්ෂයෙක් වෙලා ගියත් මොන තරම් සල්ලි හම්බ කරත් මොනවා කරත් අතනින් එන ගැප් එක ෆීල් කරන්න බෑ. එතනින් එන වටිනාකම වෙන විදියට ගන්න බෑ. හැම වෙලාවෙම මොකක් හරි දෙයකදී කතාවකදී මොකක් හරි මිනිස්සේ ප්‍රසිද්ධ වුණාම මූ ඉගෙනගෙනක් තියෙනවා නම් ඌට එන වැලියු එක පාර දෙතුන් ගුණයක්. ඒ නිසා ඔයාලට මොකක් හරි ටැලන්ට් එකක් ඇති පැෂන් එකක් ඇති මොකක් හරි දෙයක් ඇති ඒක යන්න ඒක කරන්න. හැබැයි අධ්‍යාපනයෙන් එන ගැම්ම වෙන එකක් ඈ. මේ A level පාස් වෙන එකේදී ඕන තරම් කැම්පස් ගිහපු ළමයිනුත් එක්ක ඉඳලා බැච් වල ඉන්න උනුත් එක්ක ඉඳලා මේ එක දෙයයි තියෙන්නේ. තමයි ඩ්‍රයිව් එක කියන්නේ. උට මේ කරන්න ඕනකම. ඒකට කරන්න ඕනකම මේ වැඩේ කරන්න ඕනේ. එතකොට ආයි අරවා මේවා හේතු වැඩක් නැහැ. බඩගින්නද නිදිමතද දැන් කම්මැලි අද නම් දවසම වැඩ කරන්නේ පස්සේ රෙකෝඩින් බලනවා. අරවා මේවා බගිලා නැහැ. මේක කරන්න ඕනකම දැන් ඔයාලට තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක වෙන්න ඕනේ 90% සම්පූර්ණයි. දැන් තියෙන්නේ මේක කන්සිස්ටන්ට් අල්ලගෙන යන්න. ඒ කියන්නේ අඛණ්ඩව අල්ලගෙන යන්න. වැටෙන දවස් ඕන තරම් ඇති. අපි මිනිස්සු විදිහට හැම දවසකම හොඳ දවස් වෙන්නේ නැහැ නේ. අද හොඳ වෙනවා සමහරට හෙට නරක වෙයි. දවස් එක දිගට වැඩ කරගෙන දවස් 3ක් විතර හොඳට 4ක් හොඳට වැඩ කරගෙන ඉඳලා පස්සේ දවසේ ගෙල වෙලා යයි. සාමාන්‍ය දෙයක්. මිනිස්සුනේ ඉතින් අපි මැෂින් නෙමෙයිනේ. හොඳ දවස් තියෙනවා නරක දවස් තියෙනවා. හොඳ දවස් වල සතුටින් වැඩ කරන්න. නරක දවස් දරාගෙන ඉන්න එච්චරයි. හොඳ දවස් සතුටින් වැඩ කරන්න. නරක දවස් දරාගෙන ඉන්න ආයෙසරයක් හොඳ දවස් එනකම්. නරක දවස් දරා ගන්න. හරිද? මොනවා කරන්නද දවස් 100යි නේ තියෙන්නේ. ඒතර දවස් 100ක් කැපකිරීමක් කරලා ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති රිටර්න් එකක් ගන්න පුළුවන් නම් ඊට වඩා ලොකු දෙයක් නැහැ නේ අපිට කවදාවත්. අපි මෙන්න මොනවා කරන්න ගියද අවුරුදු ගාන මාස ගානක කෝස් එකක් අවුරුදු ගානක කෝස් එකක් අවුරුදු ගානක වැඩක් නේ ඊට පස්සේ තියෙන්නේ. අපිට කිසිම දෙයක් නැහැ නේ දවස් 100ක වගේ අසීමිත කැපකිරීමකින් ලොකු රෙකග්නිෂන් එකක් ලොකු ගෞරවයක් ලොකු ප්‍රතිලාභයක් ගොඩක් දේවල් ගන්න. නිසා මේක අතරින් එපා. අපිට තියෙන අවස්ථාවන් පුච්චන්න එපා.
අවස්ථාවන් ටික මගහැරලා දාන්න එපා. පොඩි පොඩි తాවකාලිකව තියෙන පොඩි පොඩි කාටදර හින්දා ප්‍රශ්න හින්දා తాවකාලිකව ඇති වෙන ගැටලු හින්දා රෝමියෝ හින්දා ඔයාලට හම්බෙන සීමිත අවස්ථාවන් ටික පුච්චලා දාන්න එපා. తాවකාලික කම්මැලිකම් හින්දා සීමිත ජීවිතේ හම්බෙන අවස්ථාවල් ටික ජීවිතේ හම්බෙන සීමිත අවස්ථාවල් ටික නාස්ති කරන්න එපා. මොකද අවස්ථාවල් පොඩ්ඩයි හම්බෙන්නේ. සැපේ ඉන්න හම්බෙන chances එනවා. මේ අවස්ථාවල් හරියට පාවිච්චි කරොත් ඕන තරම් හිම chances එනවා. ඒ නිසා තීරණාත්මක කාලවලදී නෝට් එකකින් වැඩ කරන්න, full focus වැඩ කරන්න. full අවධානයෙන් full focus වැඩ කරන්න. ගොඩක් අඩු ලකුණක ඉඳන් හොඳ ලකුණකට යනවා. එක ෂයියකදී කතන්දරේ වෙනස් කරන ළමයින්ගේ දකින්න දෙන විශේෂම ලක්ෂණය තමයි ඒගොල්ලන්ට වෙන ප්‍රශ්න වැඩක් නැහැ. ප්‍රශ්න නැහැ නේ, මේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. අදාළ නැහැ. ඒ නිසා මේ තමන් ගැන ෂුවර් කරන්න, තමන් ගැන ෂුවර් කරලා වැඩේ කරගෙන යන්න එච්චරයි වෙන්න ඕනේ. තමන් ගැන විශ්වාසය තියෙනවා නම් කල නොහැක්කක් නොමැත. සීමාවක් නැත. කිසිම දෙයක සීමාවක් නැත. ඔයා තමයි වාගේ ඉන්න සීමාව. එච්චරයි.